හයි ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් නම් ඉන්දියාවේ ආවොත් අමතක නොකර යන්න ඕන තැනක් ගැන තමයි අද වීඩියෝ එක. අද ඉරිද දවසක්. අපි අද යන්නේ දිල්ලි වල ඉරිදට විතරක් තියෙන දරියගන්ජ් බුක් මාකට් එකට. මේ සන්ඩේ බුක් මාකට් එකට ළඟම මෙට්‍රෝ ස්ටේෂන් එක තමයි දිල්ලි ගේට්. ඉතින් අපේ යුනිවර්සිටි එකට කිට්ටුම මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා දිල්ලි ගේට් වලට යන්න අපිට INR 30ක වගේ මුදලක් තමයි ගියේ. අපි අදාළ මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවට පස්සේ මෙට්‍රෝ ඇප් එකෙන් හරි වෙබ්සයිට් එකෙන් හරි අපිට යන්න ඕන තැනට අදාළ එක්සිට් ගේට් එක හොයාගන්න පුළුවන්. අපි දරියගන්ජ් සන්ඩේ මාකට් එකට යන්න ඕන එක්සිට් ගේට් එක හොයාගත්තත් මෙට්‍රෝ ස්ටේෂන් එකේදී අපිට එක්සිට් වෙන්න ඕන තැන මග ඇරෙනවා. ඒක නිසා අපිට දිල්ලි ගේට් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා රුපියල් 40ක වගේ දුරක් රික්ෂා එකක යන්න සිද්ධ වුණා බුක් මාකට් එක තියෙන තැනට. ඔන්න අපි දැන් බුක් මාකට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ මාකට් එක උදේ 9 ඉඳලා හවස 6 වෙනකන් තමයි ඕපන් කරලා තියෙන්නේ. සමයකට දිල්ලිය ටිකක් රස්නේ වැඩි. සාමාන්‍යයෙන් හවස 2න් 3න් පස්සේ වගේ රස්නේ ටිකක් අඩු වෙලා යනවා. ඒක නිසා අපි හවස තමයි මාකට් එකට යන්න තීරණය කරේ. By your price? 20. Kavina, 4 rupees. Physical chemistry? दोनों 800. Here. මේ බුක් මාකට් එකේ තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන පොත්වල මිල ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් 50 වගේ ඉඳලා ඉංග්‍රීසි සහ හින්දි භාෂා දෙකෙන්ම පොත් මෙතනදී ගන්න පුළුවන්. novels, biographies, coffee table books, encyclopedia විතරක් නෙවෙයි science, English වගේ විෂයන් වලට අදාළ පොත් වර්ගත් මෙතන ගන්න තියෙනවා. ෆික්ස් ප්‍රයිස් කියලා බෝඩ් එක ගහලා තියෙන තැන්වල ගොඩක් වෙලාවට මිල ගණන් අඩු කරන්නේ නැහැ. හැබැයි මිල ප්‍රදර්ශනය කරලා නැති තැන්වල පොත් අඩුවට ගන්න පුළුවන්. අද නම් අපිට එහෙම දවසක් නෙවෙයි. පොතට එයාලා කියන ගානටම තමයි පොත් ගන්න පුළුවන් වුනේ.
ඊළඟට අපි යන්නේ දිල්ලි වල අපි යන්නම කැමති තැන්වලින් එක තැනකට. ඒ තමයි CP. දිල්ලි ගේට් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා අපි රජීව් චොක් වලට මෙට්‍රෝ එකේ තමයි ආවේ. දැන් අපි ඉන්නේ CP වල. ඇත්තටම අපි CP වලට එන්නේ අපිට මොනවා හරි කන්න ඕන නම් අපි කැමති කෑමක් පිරිසිදුවට කන්න ගන්න පුළුවන් තැනක් තමයි දිල්ලි වල CP කියලා කියන්නේ. CP වලට කිට්ටුම මාකට් එකක් තමයි ජනපත් මාකට් කියලා කියන්නේ. ඉතින් දැන් අපි මේ ටුක් එකකින් ජනපත් මාකට් පැත්තට යන ගමන්. හැබැයි ජනපත් මාකට් එකට යන්න නෙවෙයි හල්දිරාම් එකට තමයි අපි දැන් මේ මේ දවස්වල නවරාත්‍රි නිසා හල්දිරාම් එකේ නවරාත්‍රියකට ස්පෙෂල් මෙනු එකකුත් තිබුණා. හැබැයි අපි හල්දිරාම් එක හොයාගෙන ආවේ අපි වැඩියෙන්ම කැමති කෝල්ඩ් කොෆි එක බීලා යන්න. මෙතන තියෙන විශේෂත්වය තමයි ඉන්දියාවට ආවේනික කෑම වර්ග කන්න වගේම අරගෙන යන්නත් පුළුවන් මේවා gift pack විදියට ගන්න තියෙනවා. දැන් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. මෙට්‍රෝ ස්ටේෂන් එකට යන අතරමඟ අපිට හම්බුණා රස කෑමක්. මේක ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් එකක්. මේකේ නම තමයි බූජා. ඔයාලා දැන් දකින්නේ මේ බූජා හදන විදිය. දැක්ක ගමන් කන්න හිතෙනවා හරිම රස පාටයි. හැබැයි අපි කන්න ගියේ නැහැ. මේකේ නම දැනගෙන හිටියෙත් නෑ ඇත්තටම. හොස්ටල් එකට ඇවිල්ලා හොස්ටල් එකේ ඉන්න ඉන්දියන් යාළුවෙක්ගෙන් තමයි මේ ෆුඩ් එකේ නම දැනගත්තේ. මේ වෙලාවට පාරමාරු වෙන එක තමයි කරන්න අමාරුම වැඩේ. හැබැයි කීප දෙනෙක් හිටපු නිසා අද නම් අපිට ඒ වැඩේ ටිකක් ලේසි වුණා. අපි අපේ හොස්ටල් එක කිට්ටුවට ඇවිත් ඉන්නේ දැන්. සාමාන්‍යයෙන් අපිට ස්ට්‍රෙස් එකක් දැනුණු දවසට අපි දෙන්න කරන දෙයක් තමයි මේ විදියට එළියට ගිහින් එන එක. මේ අපේ ප්‍රොපෝසල් එක ඉවර කරපු දවස. දිල්ලිය කියන්නේ හරි කලබල නගරයක්. හැබැයි පිටස්තරයෝ විදියට මේ නගරේ හැම දෙයක්ම අපිට අලුත්. ඉතින් මේ ගමනත් ඒ වගේ
අලුත් අත්දැකීමක් හොයාගෙන ගියපු දවසක්.